ඉතින් කොහොමද ඔයගලන්ට මම හිතනවා ඔයගලා හැමෝම හොද්දින් ඉන්නවා ඇති කියලා. ඉතින් මම හුඟ දවසකින් ඔයගලන්ට මේ වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් ඇත්තටම YouTube එකේ මට තේරෙන්නේ නැහැ මම වීඩියෝ අප්ලෝඩ් කරාම මට කොපිරයිට් හැමතිස්සෙම වැදෙනවා. ඉතින් මට අර කම්මැලිකමක් එනවා එතකොට. ඉතින් anyway අපි අද කෑම හදමු. ඉතින් මම මේ ලන්ච් එක හදන්නේ අපේ අක්කන්ඩිට. ඉතින් අක්කා ප්‍රෙග්නන්ට් දවස්වල තමයි මම මේක හැදුවේ. ඉතින් එදා මම ඒගොල්ලෝ ගෙදර හිටපු නිසා මම හිතුවා හොඳ ලන්ච් එකක් හදලා දෙන්න ඕනි කියලා. ඉතින් ඉස්සලා කැපුවේ වට්ටක්කා. ඉතින් අද මෙනු එක තමයි වට්ටක්කයි. මම මෙතන මේ හදන්නේ මගේ මොනවාද ඉන්න මතක නැහැ. වම්බටු කරිය. ඉතින් මම මෙන්න මෙතන හදන්න යන්නේ. තව මස් මේ පීකදු. ඉතින් අක්කා මස් කන්නේ නැති නිසා මම යාට බිත්තරත් හදනවා. ඉතින් හදනකොට කෑම හදනකොට මට නම් මාර බඩගින්නක් එනවා. ඉතින් ඒක නිසා මගේ ප්‍රියතම ස්නැක් එක ගෑවා. ඕගොල්ලෝ කාලා බලන්න කාලා නැත්තම් පානුයි බටරුයි ලුණු පොඩ්ඩක් දාගෙන අම්බෝ මාරම රසයි එහෙම කෑවහම මම නම් සෙනසුරාදා ඉරිදට ගොඩක් වෙලාවට වැඩ කරද්දී සාමාන්‍යයෙන් yes boss තමයි බලාගෙන බලන්නේ. මොකද කොච්චර වෙලත් ඒක එපා වෙන්නේ නැහැ. ඉතින් මට වෙනදට නම් මම කෑම හදද්දී මට ලුණු සුදු ලුණු අමමිරිස් ඔක්කොම කපලා දෙන්නේ අයියන්ඩි. අයියන්ඩි කියන්නේ අක්කගේ හස්බන්ඩ්. ඉතින් එයා දැන් වැඩ. ඉතින් ඒක නිසා ඔක්කොම මට තනියෙන් කරගන්න වෙලා තනියෙන් කරගන්නවා වගේ නෙමෙයි මම පේනවනේ අතත් කපාගෙන ඉන්නේ. ඉතින් කොහොම හරි අද මම හෙමින් කරගත්තා. මොකද මම නියපොතුත් තියෙන නිසා මගේ පොඩ්ඩක් අමාරුයි. හැබැයි ඉතින් කොහොම හරි කරගත්තා. ඉතින් මම ඉස්සලාම වට්ටක්කා ටෙම්පරාදුව පස්සේ දාන්නේ. ඉස්සලාම ලුණු ඒවා මේ ඔක්කොම දාලා ඒක කිරිත් එක්ක තැම්බෙන්න තිබ්බා. මම දන්නවා ලංකාවේ වට්ටක් හදන්නේ හොඳට ගලේ අපරලා පොල්ලේ මේවා දාලා කියලා. ඒත් මම ඒ ක්‍රමය තාම දන්නේ නැහැ. ඉතින් දන්නේ නැහැ කියලා මම එකපාරක් එහෙම හැදුවා. හැබැයි මට අර පොල් එක හැපෙනකොට හරි අමුතු මේකක් එනවා. ඉතින් මම එච්චරට මාසුනේ නෑ. හැබැයි මම හිතනවා මම try කරන්න ඕනි කියලා එක වතාවක් ආපහු. මොකද පළවෙනි පාර හරියට මම ඒක හැදුන්නේ නැහැ කියලා මම හිතන එක මම මාසුන්නේ නැත්තේ. anyway මෙහෙමත් මාරම රසයි. මොකද වට්ටක්ක එක හොඳ වට්ටක්ක එකක් න ะ. ඒක කොහොම හැදුවත් මම හිතන විදිහට නම් මාර රහට එනවා. ඉතින් මම ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දකින්න ඇති මම එයා ෆ්‍රයි කරා වම්බටු. මම වම්බටු සාමාන්‍යයෙන් එහෙම කවි හදද්දී ලොකුවට තමයි කපාගන්නේ. මොකද එයා ෆ්‍රයි කරද්දී කොහොමත් පොඩි වෙන නිසා මම ඒක සාමාන්‍ය ලොකු ගානකට තමයි කපාගන්නේ. හීනියටම කපන්නේ නැහැ. ඉතින් එයා ෆ්‍රයි එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ එයා ෆ්‍රයි එකකට දාගන්න තෙල් දාගෙන ඔය වැඩ කරන්න. එතකොට කාලය ගොඩක් වාගේ ඉතුරු වෙන නිසා තෙල් දාන එකත් අන්හෙල්ති දෙයක් නිසා. ඉතින් මගේ පිම්පල් එකත් ඔයගොල්ලෝ බැලුව නිසා මම ඊට පස්සේ මගේ බිත්තර ටික තැම්බෙන්න තිබ්බා. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ අක්කා වෙජිටේරියන් බිත්තර විතරයි එයා කන්නේ. ඉතින් අපේ මම හිතන විදිහට දැන් වට්ටක්ක එක දැන් තැම්බීගෙන එන්නේ. ඉතින් මම ගොඩාක් වතුර තියන්න නැහැ. වතුර ටික පොඩ්ඩක් අඩු වෙනකන් ඉමු. ඉතින් ඒක කොහොමද මතක් වුණේ. ඉතින් මම සාමාන්‍යයෙන් බත් කන්න කැමති හොදි නැතුව don't come at me now. මේ බැනගෙන නම් එන්න එපා. මොකද මම දන්නේ මම එකට එහෙම ගොඩාක් හොදි දාගෙන මට ඒක එච්චර එතකොට රහක් දැනෙන්නේ නැහැ. මම අර ගොඩාක් හින්දලා තමයි ගොඩාක් වෙලාවට කන්න ආස. මට අර ගොඩාක් හොදි අවශ්‍ය නැහැ. ඒකට මම ආසත් නැහැ. හැබැයි මම දන්නවා අපේ අප්පච්චිට අයියට එහෙම ඒගොල්ලන්ට හොදි ඕනේ. ඉතින් ඒක නිසා මම ගොඩක් මධ්‍යස්තව තමයි දැන් හොදි හදන්නේ. ඊට පස්සේ අපි වට්ටක්කයකට දාන ටෙම්පරාදෝ හදාගමු. මම ඔලිව් ඔයිල් තමයි යූස් කරේ.
තෙම්පරාදු කරද්දි මම එක්කෝ පොල් තෙල් එහෙම නැත්නම් ඔලිව් ඔයිල් තමයි යූස් කරන්නේ. මොකද තෙම්පරාදුත් එකට එතකොට අර හොදියකට අපෝ දාද්දි අමුතු රහක් එනවා නෝමල් ඔයිල් වලට වඩා. ඉතින් මම එකට දාගත්ත වේලිච්ච මිරිස්, අඹ ඇට, ඒ වගේම කරපිංචා ඔම ඔක්කොම දාගෙන හොඳ තෙම්පරාදුවක් කරා. ඉතින් මේ තෙම්පරාදුවෙන් ඇත්තටම අපේ වට්ටක්ක හොදියක තික් වෙන්න උදව් කරනවා වගේම මාරම රසක් එනවා ඒකට. ඔයගොල්ලන්ට ඇහෙනවද දන්නේ නැහැ. එහෙන් අපේ අක්කා ටීවී බල බල උපදූපත් කියවනවා. ඉතින් වට්ටක්ක හොදියක වට්ටක්ක හොදි ටිකක් අඩු වුණාට පස්සේ වගේම හොඳට තැම්බුණාට පස්සේ මම මගේ තෙම්පරාදු එක දාගන්නවා. ඉතින් තෙම්පරාදු එක දැම්මට පස්සේ මම විනාඩි 5ක් විතර තියාගෙන මම ඒක බානවා. ඉතින් අපේ වට්ටක්ක හොදි එක හදලත් ඉවරයි. හරිම ලේසි. ඉතින් මම ආසම කෑමක් තමයි වට්ටක්ක. මට ඒක නිකන් බත් එක්ක උනත් කන්න පුළුවන්. හරි හොඳ රසට තියෙන වට්ටක්ක එකක් තියෙනවා නම්. ඉතින් අපේ එයා ෆ්‍රයිඩ් කරපු වම්බුටු ටික හරි. ඒක නිසා මම ඒක හදාගන්න යන්නේ. මම මේ හොද්ද පළවෙනියටම හදද්දි මට අවුරුදු 14ක් විතර ඇති. මම ඒක මට තාමත් මතකයි හදලා මම ඒක කිසිම රෙසිපියක් මම දන්නෙත් නැහැ හැම හදනවා කියලා. ඒත් අම්මා මට ඒ කාලේ ෆෝන් එකේ කෝල් කරලා විතරයි කිව්වේ මෙහෙම මෙහෙමයි හදන්නේ කියලා. මම ඉතින් ඔහේ හිතලා හැදුවා. ඒ දවසේ හදද්දී මම ගොඩාක්ම හීනියට වම්බුටු කපලා තිබ්බේ. හැබැයි ඒක මාර රසට ආවා. එදා ඉඳන් මම වම්බුටු හදනවා මාරම රසයි. මම ආසම ඩිෂ් එකක් ඒක. මම දන්නේ නැහැ මම ඇත්තටම මම තාමත් කල්පනා කරනවා කොහොමද කිසිම අර හරි රෙසිපියක් නැතුව හිතලා හැදුවේ කියලා. ඉතින් කොහොම හරි එදා මට මතකයි අප්පච්චි කමෙන්ට් එකකුත් දුන්නා වම්බුටු හීනි උනාට මාරම රසයි කියලා. මොකද මම ගොඩාක් හීනියට දා කපලා තිබ්බේ. ඉතින් ඊට පස්සේ තමයි මේ මහතර කපන්න පටන් ගත්තේ. මොකද ගොඩාක් හීනියට කැපුවම අර ටිකක් චොර වෙන්න වගේ බලනවා. හැබැයි ඒක මාර රසට අවිලා තිබ්බා. ඔයගොල්ලෝ මෙහෙම වම්බුටු කාලා ඇති. ඉතින් අනිවාර්යෙන් ඒක මාරම රස කෑමක්. ඉතින් මම එයා ෆ්‍රයිඩ් කරපු වම්බුටු ටිකක් දාගත්තා. ඉතින් ඒක හොඳට තෙල්ලේ අර මිශ්‍රණය අපි පොඩ්ඩක් තියලා ඒකට කිරි ටිකක් දැම්මම හොඳට ඒක පොඩ්ඩක් හැන්දෙන් මේ විදියට චප්ප කරන්න. එතකොට අර වම්බුටු වල ඇතුලේ තියෙන ඔක්කොම රස අපේ කිරි එකත් එක්ක මික්ස් වුණාම මාරම රසක් එන්නේ. මේක ඉතින් ඒ වලට නෙමෙයි රහ. ඒක ඊළඟ දවසේ තමයි කෑවම මාර රසක් එන්නේ. ඉතින් වම්බුටු එකත් හදලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මස් එක හදාගන්න ළමයි. ඉතින් මම ඉස්සල්ලාම කරන්නේ මිරිස් කුඩුයි බැදපු කුඩුයි ඉස්සල්ලා පොඩ්ඩක් කර ගන්නවා. ඉතින් කර කරගෙන මම මෙතන දානවා ටොමැටෝ පේස්ට් එක. එතකොට අර අමුතු ඇබුල් ගතියක් එන නිසා මොකද මංගාව මොනවද ඒකට කියන්නේ සියපුලා තිබ්බේ නැහැ. ඒක නිසා තමයි මම ටොමැටෝ පේස්ට් එක දාගත්තේ. ඒ ටොමැටෝ පේස්ට් එකෙන් කලර් එකක් වගේ මොගලන්ට අමුතු අර ඇඹුල් රහක් එනවා. ඒක ෂෝක්. ඉතින් ඊළඟට මම පීකතු ටිකක් දාගෙන ඉතින් මේක වහලා තිබ්බාම ඒකේ තියෙන වතුර ටිකත් උඩට එනවා. නිකන් වතුර දාන්න එපා. ඉස්සෙල්ලා හැම දෙයකම මම කරන්නේ අර ඔය මස් වගේ ಜಾති වල හැමතිස්සම ඒකේ වතුර ටික එනකම් වහලා තියනවා. මොකද ඒව වල සාමාන්‍යයෙන් ගොඩක් වතුර තියෙන නිසා අපි හරිම ටිකයි වතුර ඇඩ් කරන්න ඕනේ. ඉතින් මම මෙතන අක්කට කන්න බිත්තර නිකන් දෙන්න නැතුව මම හිතුවා ඒක පොඩ්ඩක් තෙල් දාලා කියන්නේ තඹගත්ත බිත්තර පොඩ්ඩක් ලුණු දාලා එහෙම තෙම්පරාදු කරලා දුන්නොත් රහ වැඩි වෙනවා. මොකද විශේෂයෙන්ම ඒ වගේ තෙම්පරාදුවක් ඕනේ මට නම් මේ මොනවාද මේ වට්ටක්ක කන්න. 아무තු අර ගතියක් එනවා.
ඉතින් මම අරක හැදෙනකන් මම මේක තෙම්පරාදු කරගන්නවා අපේ බිත්තරයකට අපේ අක්කණ්ඩියට. ඉතින් මම තවත් ආසම මෙනු එකක් තමයි වට්ටක්ක හොදි පිපිඤ්ඤ සම්බෝලයි ගොඩාක් ලුණු දාලා ඒක මාරම රසයි. ඒ කියන්නේ වට්ටක්ක වලට අනිවාර්යෙන් අර ලුණු මොනවා හරි ගෑවෙන්න දෙයක් තියෙනවා. නැත්නම් ඒක හරියන්නේ නෑ මට. ඉතින් අපි almost done හොඳේ. ඉතින් බලන්න අපේ අක්කා මාර සැපේ ඉන්නේ. මාර සැප ජීවිතේ ඉතින්. anyway ඉතින් අයියා තාම වැඩ ඇරිලා ආවේ නෑ. ඉතින් එයා එන වෙලාවට මම කෑම හදලා හරියට ඉවර කරන්න තමයි plan එක. ඔකට මම කැම් එක ළඟට අරන් පෙන්නනවා මගේ මස් එක කොහොමද කියලා බලන්න. දැන් නම් කෙලගිල්ලට කමන්නේ නැහැ මොකද කාලා ඉවරයි ඔක්කොම. බලන්න කොච්චර ලස්සනද කියලා දැක්කම මේ ඉතින් අපේ බිත්තර එකත් හදලා ඉවරයි. ඔක්කොම හදලා ඉවරයි. ඉතින් සාමාන්‍යයෙන් අපි ගෙදර කන්නේ රතු බත්. හැබැයි මං හිතුවා වෙනසකටත් එක්ක සුදු හාල් කෑවොත් හොඳයි කියලා. ඉතින් අනිවාර්යෙන් ටෙස්ට් එකක් දෙන්න ඕනේ නැත්නම් ඒක හරියන්නේ නැහැ. ඔගලන්ට පේනවා ඇති මම කොච්චර සතුටෙන්ද ඉන්නේ කියලා කැම හැදුවාම. ඉතින් මේ තියෙන්නේ ෆයිනලි ලුක් එක අපේ කැම වල. ඉතින් හරිම රසයි අතරම කිව්වොත්. ඉතින් ඔන්න අපේ අක්කව බත් කන්න ලෑස්ති නාලා ඇවිල්ලා. ඉතින් මම මෙතනත් බත් බෙදලා තින අයියටයි මටයි. ඉතින් අපිට දැන් බෙදාගෙන කන්න තමයි තියෙන්නේ. ඉතින් මට මොනාම හරි කමෙන්ට් වල ලියාගෙන යන්න. හැමදාම වගේ thank you so much වීඩියෝ එක බලවට. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. bye bye.